දකුණේ වේබහරු පර්වතය, උතුරින් ඉසිගිරි පර්වතය, බටහිරි වේපුල්ල පර්වතය, නැගෙනහිරි ගිජ්ජකූට පර්වතය අතර පිහිටි සතික්ලක්ෂ 10350 යොදුනක් කොට පුරා ಭಾರತ රාජධානියට ඉතා සීමිතක් කියන්නේ පුජ්‍යවන්ත සුදසෝම මහා රාජාණන් වහන්සේ. පුජ්‍යවන්ත සුදසෝම මහා රාජාණන් වහන්සේලා සසදර්මෙන් රට රාජ්‍ය පාලනය කරනවා. ඒත් බරණැස් අධිරාජ්‍යය පාලනය කරන්නේ බරණැස් නායකයයි. බරණැස් නායකයා පොඩි අවදියේ පටන්ම මස් මහන්සොලට වැඩි කැමැත්තක් පළ කළා. මේ බව ආරංචි වුණු පුජ්‍යවන්ත සුදසෝම මහා රාජාණන් වහන්සේ කාලහස්ති අමාත්‍යවරයා සමග කතිකා කරමින් සිටිනවා. රාජ සම්මේලනයක් පැවැත්වීමට මෙන්නේදා පුජ්‍යවන්ත සුදසෝම මහා රාජාණන් වහන්සේලා මෙන්න මේ ආකාරයට තම රාජමාලිගාවට පැමිණෙනවා. විජිත වර්ණ නාත ගීතවාදී වූ මහා බල සම්පන්න ගහන්දරයින්ට අධිපති වන්නා වූ තුන් කෙල ලක්ෂයක් ගහන්දරයින් පිරිවරාගෙන ප්‍රසන්න වර්ණ වස්ත්‍ර අලංකාරයෙන් සැරසී ප්‍රසන්න වර්ණ තුරුගුම් පිටක පැන නැගී පූර්ණති භාගයේ ආරාධන සිටින්නා වූ දසරාජ්‍ය විරුඩු විරූපාක්ෂ වෛශ්‍යවල කියන සතරවරන් දෙවියන්ට චාතුරු මහා රාජතිස්ස යාවතිස්ස නිර්මාණ රතිය පරණ නිමිත වසවරති කියන සදේව දෙව්ලුට උපන් දෙවි දේවතාවුන් වහන්සේලා සියලුම දෙනාට මාගේ නමස්කාරය වේවා. කාලහස්ති අමාත්‍ය ආවට පස්සේ මා උත්සවක සාකච්ඡා කරන්න ඕන. කටුලික් පක් කරලා. පස්වන් දාසිකට අවසරයි. නායකී වහන්සේ නුගෝහන්සිට මාගේ සීසත් ප්‍රණාමය. දීර්ඝායුෂ කාලහස්ති අමාත්‍ය මා තීරණයක් කළා. සෑම වසරක් පාසාම මගේ රාජමාලිගාවේ රාජ සම්මේලනයක් පැවැත්වීමට ඉසිය දීවල්හස කාලහස්ති අමාත්‍ය අපි මෙන්න මෙහෙම හිතමු. රටක් රාජ්‍යයක් පාලනය කරන රාජ නායකයෙක් හැටියට අපි අතින් නොඑක් වැරදි ක්‍රියා සිද්ධ වෙනවා. ඒ නිසා මම තීරණයක් කරනවා සියලුම රාජ නායකයන් රාජ කුමාරවරු ගෙනල්ලා රාජ සම්මේලනයක් පැවැත්වීමට ඉසිය දීවල්හස කාලහස්ති ඔබ හෙට දින උදෑසනම යන්න ඕන. අංග මගද කසිකෝසල වච්චි මලලකති වක්ෂකුරු පංචාල සූරසේන අස්මක අවන්ති ගාන්ධාර කාම්බෝජ කියන රාජදරුවන්ට හෙට දින උදෑසන මගේ රාජමාලිගාවේ රාජ සම්මේලනයක් තියෙනවා කියලා උන්ට ආරාධනා කරන්න ඕන. යහපති නායකී වහන්සේ කියන පරිදි සුළුස් මහ ජනපද කරා ගොස් ගිහිල්ලා සියලුම රාජ නායකීන්ට රාජ කුමාරවරුන්ට ආරාධනා කරනවා. එපමණක් නොව කාලහස්ති අමාත්‍ය ඔය යන්තෝන බරණැස් අධිරාජ්‍යයට සුදු අජානිය අස්සරතය රැගෙන හෙට දින උදෑසන ප්‍රථම කොට යන්න බරණැස් අධිරාජ්‍යයට බරණැස් නායකයාට ප්‍රකාශ කරන්න මගේ රාජ සම්මේලනයට අනිවාර්යයෙන්ම එතුමාට එන්න කියන්න. මොකද මට එතුමා අවශ්‍යයි මගේ රාජ සම්මේලනයට. වාසිය කියන පරිදි මා හෙට දින උදෑසනම ප්‍රථම කොට මාහෙන් බරණැස් අධිරාජ්‍යයට පිටත් වෙන්න. හොරයි කාලහස්ති. එහෙමනම් අපි සියලු කතා කරමු රාජ මන්දිරයට ගිහිලා මේ සම්බන්ධව ඉසිය දීවල්හස ඉසිය